අපි ආවා තවත් පන්සලකට ඕගලන්ට බලා ගන්න පුළුවන්. මීරිගම ප්‍රදේශයේ තියෙනවා දිවුලපිටිය නේද? දිවුලපිටිය තියෙනවා ලස්සන පන්සලක්, මේ පුරාණ පන්සලක්. ඒක බලා ගන්න පුළුවන්. මම ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්නම්. අපේ ස්වාමීන් වහන්සේ ඉන්නවා. අපි ස්වාමීන් වහන්සේගේ මුලින්ම කතා කරලා බලමු. ස්වාමීන් වහන්සේ අවසරයි, අපිට පන්සලේ කොහොමද, මේ පන්සල කොහෙද, අපිට පොඩ්ඩක් විස්තරේ කියන්න පුළුවන්ද? මම කම්මට්ටනාචාර්ය දේශීය ආයුර්වේද වෛද්‍ය වරයෙක්. ඒ වගේම මම පසුකාලීන පැවිදිලා මම ඉංජිනේරුවෙක් වශයෙන් හිටියේ මේ ස්ථානයේ මේ පැවිදිලා ඉන්නේ. ඉතින් මේ ස්ථානයේ දෙකට මම කේන්දර බලනවා ජ්‍යොතිෂය වශයෙන්. ජ්‍යොතිෂ කටයුතු හැම දෙයක්ම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සාන්ති රෝග පිළිබඳව මම ප්‍රතිකාර කරනවා. ඒ ප්‍රතිකාර කරන්නේ හැම දෙයක්ම නොමිලේ. ඒ කියන්නේ මම මේ උදලට නෙවෙයි මම කරන්නේ. ඒ රෝග වලට කරන ප්‍රතිකාර සියල්ලක්ම නොමිලේ තමයි මම කරන්නේ මේක නිදගෙන. ඉතින් මේ ස්ථානයේ මේ පැරණි පන්සලක්, මේක අවුරුදු 100කට වැඩි පැරණි පන්සලක්. මේ ස්ථානයේ මේ හොඳ ලස්සන බෝධියක් තියෙනවා, පැරණි බෝධියක්. ඒ බෝධියත් අවුරුදු 100කට වැඩි පැරණි. ඉතින් ඒක බෝධීන් වහන්සේගේ අනුවත් සහිත බෝධියක් මෙතන. මෙතන ඇවිල්ලා බාරහාර වෙන දේවල් සියල්ලක්ම 100%ක්ම සාර්ථකව ඉස්සෙසිට වෙනවා. බොහෝ අය ඇවිල්ලා බාරහාර වෙනවා කියලා. ඒ දේශ රැකියාව කියන්නේ. එතකොට අධ්‍යාපන කටයුතු, අපල උපද්‍රව, ඒ දේවල් සියලු දෙයක්මටම මේ ස්ථානට ඇවිල්ලා බාරහාර වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ එතකොට මේ කොහොමද මේ පන්සලට ස්වාමීන් වහන්සේ වැඩම කළා ගොඩක් කල් වෙනවද කොහොමද? දැනට මේ වෙනකොට මම අවුරුදු 5ක් විතර වෙනවා. 5ක් විතර වෙනවා නේද? 5ක් විතර වෙනවා. දැන් මේ අවුරුදු 5 ඇතුළත ඉතින් මේ ස්ථානයේ මේ ගරා වැටලා තියෙන පන්සල මගේ පෞද්ගලික විදියෙන් තමයි මම මේ දේවල් සම්පූර්ණයෙන්ම සකස් කරේ, අවුත්‍රියා කරලා. එහෙමයි. මොකද මේ පන්සලේ කවුරුත් හිටියේ නැහැ අවුරුදු 10ක විතර කාලෙක ඉඳලා. පාළුවට ගියා තියෙන පන්සලක්. එහෙමයි. මේ දේවල් දැන් අපේ ස්වාමීන් වහන්සේ එතකොට විහාරස්ථානයේ තනියමද වැඩ ඉන්නේ? විහාරස්ථානයේ මම තනියම වැඩ ඉන්නේ නේද? මට මේ හුදකලාව මම ගොඩක් අගය කරනවා. අගය කරනවා නේද? මම මේ පැවිදි වෙලා මේ රහත් වෙලා තනි කර මේ නිවන් දකින්න නෙවෙයි, මම මේ ලෝ සත්‍යය සංසාර දෙකට කරගෙන යන ගමනට බණ භාවනා කරන්න මගේ ආධ්‍යාත්මික බුද්ධ ශක්තිය දිනු කරගන්න පුළුවන් හුදකලාව වෙනකොට. එනතුව තව කවුරු හරි මෙතන ඇවිල්ලා මේ දේවල් වලට මේ ඉන්නකොට එයා ඒවට අවධානය යොමුනකොට අර මගේ සිතට විවිධාකාරයේ මේ බාධාවල් පීඩන වගේ ඇති වෙනවා. ඒ අය කරන දේවල් ඉතින් මට තනියම හිතලා මම කියන දේවල් කරගෙන ඉන්නකොට හොඳට මගේ හිත එකඟ කරගෙන භාවනා කරගෙන මේ සිල්ගන්ධ කට්ටිය වෙනවා. සිල් සමාදන් වෙලා අනිත් හැම දෙයක් කරනවා. කට්ට පිටකම් ආදී වශයෙන් ඒ සාසනයේ කටයුතු වශයෙන් කිසිම දෙයක් නොඅඩුව මෙතන සිදු කරනවා. එහෙමයි. එහෙමයි නේද? එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ පරණ විහාරයක් එහෙම තියෙනවා, විහාර මන්දිරේ. ඉතින් අවුරුදු 100කට වැඩි පැරණි මේ පුදු ප්‍රතිමාවක් දකින්න ඇතිනේ. අපි මේ අපේ ස්වාමීන් වහන්සේ ඔහොමම වඩිමුද චුට්ටක් ඒ විහාරේ බලන්න. එහෙමයි. විශාල ගල්තලාවක් මත තියෙන්නේ. එහෙමයි. එහෙයි. ලයිට් එක කමන්නේ සර්. හරි. ලයිට් එක නම් පත් වුණා. හරි පත් වුණා සයන්ස්. එහෙමයි. පත් වුණා, ලයිට් එක පත් වුණා. මේ ගොඩක් මේ ප්‍රතිමාවත් පරණයිද සයන්ස්? ඔව් මේ පරණේ ප්‍රතිමා මේක තියෙන දෙපැත්තේ තියෙන පෙරික ගලන්. ගසක් දෙනමකුත් තියෙනවා නේද?
ඉතින් බලන්න තමයි තියෙන්නේ නේද සායනංශ මේ ගොඩක්ම ලස්සනයි සායනංශේ පිළිමෙහෙම. ඉතින් යාළුවනේ ඔයගලන්ටත් ඇවිල්ලා වන්දනා කරගන්න පුළුවන් ගොඩක් ලස්සන තැනක් මේ පිම්බිම පිටිපස්සේ තියනවලු අපි ගිහිල්ලා බලමු කල් පර්වතයක් කල් තලාව මේ පැත්තෙන් නේ සායනංශ. ඉතින් බලන්න හරිම ලස්සන තැනක් ඈත පේනවා මේ ගල් පොකුණකුත් තියෙනවා කියලා අපේ සාහිණාංශ කියනවා. අර පේන එක නේ සාහිණාංශ. අනුරාධ යාළුවනේ මේ පොකුණක් තියෙනවා මෙතන. ඒක කවදාකවත් හිඳින්නේ නැල්ලු කොච්චර පැවුවත් අපේ සාහිණාංශ කියනවා මේ වටේම විශාල කඳු වලින් වට වෙලා නැහැ නේද? ඈතින් පේනවා මේ ලස්සන කඳු පන්තියක්. තා මේ මෙතන මේ ගස් වලින් වැහිලා තින්නේ නැත්තම් එහා පැත්තට වෙන්නත් කඳු පන්තියක් තමයි තියෙන්නේ. ඕලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගොඩාක් පරණයි මේ පැරණි වහලයක් එහෙම මේ පරණ දී තියෙන්නේ මේ ඕල ඇවිල්ලා නැති කට්ටිය එන්න බලා ගන්න ලස්සනයි ගොඩාක්ම ලස්සන තැනක්. ඉතින් මේ මීරිගම හංගවත්ත කියන මේ පාඳුරාගොඩ පැත්තෙන් තමයි මේ පන්සලට එන්න තියෙන්නේ. මෙතනින් තියෙනවා ගොඩක් පරණි චෛත්‍ය වහන්සේ ඉදි කරපු එකක්. ඒකත් බලා ගන්න පුළුවන්. ඒ තියෙන පැරණි චෛත්‍ය වහන්සේ දැන් නම් ටිකක් ගලා වැටිලා තියෙන්නේ. තීන්ත කරන්න කාලෙත් හරි. ගොඩක්ම ලස්සනයි මේ තියෙන්නේ විහාර මන්දිරයේ ඉදිරිපස පෙනුම මේ අපේ සායනංශ වැඩම කරන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් එන්න බලන්න මේ මීරිගම ඈත ඉන්න අයට නම් එන්න අපහසු වෙයි. අවට මේ මීරිගමවට දැකපු නැති අය ඇවිල්ලා බලන්න පරණ පන්සලක් ලස්සනයි. ඉතින් බලලවිල්ලා ඔයාලගේ අදහසත් පළ කරන්නකො. මේක මේ වීඩියෝ එක ගත්තේ ටිකක් හවස් වෙලා ටිකක් වහින්න වගේ තියෙන එක පැත්තකින් අඳුර වෙලා ඒක නිසා දැන් මේක මම නවත්තනවා දැනට. ආයි දවසක හම්බෙමු මේ වගේම ලස්සන පන්සලකින්. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.